හෙලෝ ඔන්න අපි ආයෙත් ව්ලොග් එකක් අරගෙන ආවා. ගොඩක් වරක් වුණා ඒ නිසාම ගොඩක් අය අපෙන් ඇහුවා කෝවනේ ව්ලොග්ස් කියලා. කලින් ව්ලොග් එකට අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඔයගොල්ලෝ අපි අඩුපාඩු කියලා අපිට හැදෙන්න ඕන දේවල් කියලා තිබුණා. ඒ හැම එකකටම thank you. ඉතින් once again welcome to Pinky and Ranu YouTube channel. කලින් ව්ලොග් එකේදී අපි කිව්වනේ තව ඩෙස්ටිනේෂන් එකක් අපිට තියෙනවා කියලා. ඉතින් අපි මේ තැනට යන ගමන් මේ ඒ යන ගමන් අපිට සෙට් වෙන කොකනට් ට්‍රී හිල්ස්. ඔයගොල්ලෝ නම් මේ තැන දන්නවා ඇති ගිහිල්ලාත් ඇතිනේ. හැබැයි ඉතින් සෝෂල් මීඩියා වල තියෙනා වගේ ලොකු ලස්සනක් නෑ නේද? මේ තියෙන්නේ අපි ආව අනිත් ඩෙස්ටිනේෂන් එක Courtyard by Marriott වැලිගම. මේ තියෙන එයාලා අපි වෙල්කම් කරපු විදිහ. ඒගොල්ලෝ ඩාන්ස් එකකින් අපි වෙල්කම් කරා. මේ තියෙන හොටෙල් ලොබි එක. ඉතින් අපි හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තමයි ඊට පස්සේ ගියේ. දැන් මේකේ විශේෂම දේ තමයි ඔයගලන්ට කැප්ෂන් එකේ පේනවත් වගේම අපි මේ හොටෙල් එක බුක් කරද්දි කරපු එක වැරැද්දක් තියෙනවා. ඒක හින්දා අපිට මේ හොටෙල් එකේ ඕවරෝල් රිවිව් එක දෙන්න චුට්ටක් අමාරුයි. කොහොමරි අපි චෙකින් වෙලා අපිට 5th floor එකේ රූම් එකක් මේ විදිහට හම්බුනේ. රූම්ස් ඇත්තටම ස්පේෂියස්, රූම්ස් වල ක්ලීන්ලිනස් හොඳයි. ඒගොල්ලන්ගේ වොෂ්රූම් එකත් හොඳට තිබුණා. බීච් වීව්ස් තමයි ඒගොල්ලන්ගේ රූම්ස් වල තියෙන්නේ. ඒ නිසාම අපිටත් හම්බුනේ බීච් වීව් රූම් එකක්. ඉතින් හොටෙල් එකේ මේ රූම් එකේ බල්කනි එකට ගියාම බීච් එක, ඒගොල්ලන්ගේ ගාඩන් එක ඔයගලන්ට දැන් ඉස්සරහට පෙනේ. ඒගොල්ලන්ගේ පූල් එක ඒ විදිහට වීව් වෙනවා. ලස්සන වීව් එකක් ඇත්තටම මේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වීව් එක ඊට පස්සේ අපි හිතුවා පොඩ්ඩක් රෙස්ට් කරලා පූල් යන්න. පූල් ගිහිල්ලා තමයි ඩිනර් යන්න හිතුවේ. මේ ඉතින් පූල් එක රෑට වීව් වෙන විදිහ ලස්සනයි. අපිට අර හිත සනසන විදිහේ වීව් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි පූල් එකට ගිහිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරා. අපි ඉතින් පූල් එකේ පූල් බාර් එකේ මොනවද ඩ්‍රින්ක්ස් ගන්න බලාගෙන ගියා. හැබැයි ඒගොල්ලන්ගේ තිබුණේ USD වලින්, අනික ඒගොල්ලන්ගේ කන්වර්ෂන් රේට් එකත් පොඩ්ඩක් වැඩි. ඒ නිසා අන්තිමට අපි තීරණය කරා මොකද එතනින් ගන්නේ නැහැ. මොකද ඒක පොඩ්ඩක් ප්‍රයිසි. පස්සේ අපි ඩිනර් එකටම කෙලින්ම ගියා. ඉතින් මේ බුෆේ එක, ඩිනර් බුෆේ එකත් හොඳට තිබුණා. කෑම රහට තිබුණා. කියන්න වරදක් නැහැ. හොඳයි. ඉතින් මේකේ ශ්‍රී ලංකන්, ඉන්දියන්, වෙස්ටර්න් ඒ හැම විදිහෙම කෑම තිබුණා බුෆේ එකේ. මේගොල්ලන්ට පේන සලාඩ් කෝන් එක. මං හැම කෑම වර්ගයක්ම නම් අරගෙන නැතුව ඇති. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන ඉතින් back to the room. ඊට පස්සේ අපිට තිබුණේ පහුවෙනිදා උදේ වුණා. ඉතින් අපිට ඇඳ ළඟ ස්විච් එකක් තිබුණා. කර්ටන් එක ඕපන් වෙන්න, ක්ලෝස් වෙන්න. ඊට පස්සේ අපිට මේ විදිහට වීව් එක බලා ගන්න පුළුවන් වුණා උදේ පාන්දර. ඉතින් හැමදාම වගේ උදේ අපි ටී එක හදාගෙන බල්කනි එකට ගියා. බල්කනි එකට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට් යන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝස් යන ගමන් මම ඕගලන්ට කියන්නම් ඇයි අපි අර අපිට උන වරදක් කියලා කිව්වේ කියලා. අපි මේක බුක් කරාදී ඇත්තටම කම්පෙයාර්ඩ් ටු අපේ අර ඩබල් ට්‍රී බයි හිල්ටන් අපිට මේකේ ඕවරෝල් රිවිව් එක පොඩ්ඩක් 10 out of 10 දෙන්න බෑ. මොකද අපි හිතුවා අපි වියදම් කරපු ගානට මේක worth මදි කියලා. ඒකේ එහෙම උනේ අපි ඇත්තටම වැඩි ප්‍රයිස් එකකට තමයි මේ හොටෙල් එක පර්චේස් කරලා තියෙන්නේ. ඒක අපිට රිසෙප්ෂන් එකකිනුත් ඒගොල්ලෝ කිව්වා. ඇත්තටම චෙක් ඉන් වෙද්දී ඒගොල්ලෝ කිව්වා අපරාධේ ඔයගොල්ලෝ හොටෙල් එකට ඩිරෙක්ට් කෝල් කරා නම් මීට වඩා හොඳ රේට් එකක් දෙන්න තිබුණා කියලා. ඉතින් ඒක අපි අතින් වුණ වරදක්. අපි හිතාගෙන හිටපු වැරදි මතයක්. මේ තියෙන ඉතින් බුෆේ එක ඒගොල්ලන්ගේ අපිට හම්බුන බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ඩ්‍රින්ක්ස් තිබුණා, බේකරි අයිටම්ස් තිබුණා, අනිත් ඒවා නෝමල් විදිහටම තිබුණා. වැරයිටිස් ගොඩක් තිබුණා බුෆේ එකේ. කියන්න වරදක් නැහැ.
ඉතින් ඊට පස්සේ අපි ගාඩන් එකේ පොඩක් ඇවිදින්න ගියා. අපිට අපි ගියේ මේකේ half board පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. අපි booking.com එකෙන් තමයි book කරේ. ඒ හින්දා දෝ මන්ද අපිට හිතුණා ඒ ගානට මේක worth මදි compared to කලින් හොටෙල් එක කියලා. හැබැයි ඒ ඇරුණම හොටෙල් එකේ කියන්න තරම් වරදක් අපිට තිබුණේ නැහැ. හැම අතින්ම බැලුවත් කලින් එක අපිට මේකට වඩා හොඳයි. හැබැයි මේකේ එක උනේ අපි අතින් උන වැරද්ද හින්දා. ඕගොල්ලොත් ඉතින් හොටෙල්ස් බුක් කරද්දී ඇත්තටම ඕගොල්ලෝ දැනටම දන්නවා ඇති. ඩිරෙක්ට්ලි හොටෙල් එකට කෝල් කරන්න එතන තමයි අඩුම ප්‍රයිස් එක තියෙන්නේ. ඊට පස්සේ අපි එකෙන් උන වරද්ද හදාගෙන අපි ඊළඟට එහෙමම කරන්න පුරුදු වුණා. ඉතින් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ booking.com එකෙන් ගත්තොත් අපිට අඩුවට ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. ඉතින් ඒ විදිහට තමයි අපිට මෙතනදී වැරදුනේ. අපි ওই විදිහට ගාඩන් එකේ ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝස් ටිකක් අරගෙන ආපහු අපි ගියා රූෆ්ටොප් එකට. මේ බීච් එකේ ඒගොල්ලෝ සර්ෆින් ලෙසන්ස් එහෙම තියෙනවා. අපි නම් ගියේ නැහැ. අපි උදේ නැගිටින්න කලිනුත් සර්ෆින් වලට ගොඩක් ෆොරිනර්ස්ලා එහෙම ගිහිල්ලා තිබුණා. ෆොරිනර්ස්ලා විතරක් නෙමෙයි ලෝකල්ස්ලාත් ගිහින් තිබුණා. මෙතන සර්ෆින් ලෙසන්ස් යනවා. ඒ වගේම තමයි ඒගොල්ලන් ගාඩන් එකේ වොලිබෝල්, බැඩ්මින්ටන් වගේ ස්පෝර්ට්ස් උත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ බීච් සයිඩ් එකේ ඉඳන් හොටෙල් එක view වෙන විදිහ. ඊට පස්සේ මම කිව්වනේ අපි රූෆ්ටොප් එකට ගියා කියලා. මේ තියෙන්නේ රූෆ්ටොප් එකට ගියාම නම් හරිම ලස්සනයි ඒ view එක. මං හිතන්නේ මේක අර බේ එකක් හින්දා වෙන්න ඇති. වැලිගම බොක්කනේ. එතකොට එතන හරිම ලස්සනට පේනවා මේ හොටෙල් එකේ රූෆ්ටොප් එකට. අහස, මුහුද මේ හැම එකම හරිම ලස්සනට පේනවා. බලන්නකෝ ඔයගලන්ට මේ ඉස්සරහට වීඩියෝස්ලා පෙනේ. මුහුද එක පාට වලාකුළු නිකන් හරිම අමුතු විදිහට පේනවා. ලස්සන view එකක් ඉතින්. රූෆ්ටොප් එකට අපි ගියේ ඒ view එක ගන්න තමයි. ඔය විදිහට අපි එතනත් පොඩ්ඩක් enjoy කරා ඉතින්. ඊට පස්සේ අපිට check out වෙන්න තිබුණා. අපි ඉතින් කෑවා, pool ගියා, ඇරෙන්න වෙන මොකුත් benefits නම් ගත්තේ නැහැ. කිව්වා අපි spa wellness spa එකට ගියෙත් නැහැ. අපි ඉතින් rest කරා. ඒ විදිහට videos photos ගත්තා. මේ විදිහට තමයි ඉතින් අපේ ඒ දවසක් ගෙවුනේ. ඉතින් අපේ මේ vlog එකේ නම් මේ මෙච්චර තමයි අපිට ගේන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඉතින් හොඳ නරක කියාගෙන යන වෙනද වගේම ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න තවත් vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. තව ඕගොල්ලෝ කැමති විදිහ අපිට කියන්න. එතකොට අපිත් කැමති ඒ විදිහට vlogs ගේන්න. මේක ඉතින් ආසාවට කරන දෙයක් හින්දා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න. stay tuned. ඊළඟ vlog එකකින් හම්බෙමු.